ලීටරයට කිලෝමීටර් 2ක් 3ක් වගේ තමයි වැඩ කරන්නේ මේ. 70ට යන්න ඕන දැන ගිහිල්ලා මං 90ට. 200 යුරෝ 266යි ප්ලස් 6 යුරෝ 272ක් මගේ දඩි. අස්සෙන් දාන්න එපා කියලා අස්සෙන් දාන්න එපා කියලා දාලා තියෙනවා. අන්න ඒක තමයි බැලුම. මේ මොකද්ද මේක? මේක ඇවිල්ලා කස්ටම් කේබල් එක. මේකෙන් තමයි මේ ලොක් ටික ඔක්කොම මේ ලොක් කරලා තියාගන්නේ මේ. කැඩුණා වගේ කියන්නේ. නෑ කැඩෙන්නේ නෑ. ඕකට මෙතන තියෙනවා මේ රේඩාර් එක. මේක තමයි රේඩාර් එක. එතකොට මේ ටැකෝ එක චෙක් කරනකොට ඒක සාමාන්‍ය චෙක් කරන්නේ කොයි වෙලාවද? ඒ කියන්නේ මාසෙක සැරයක්ද? ආයුබෝවන් කියලා කියන ඔයාලා හැමෝටම ගොඩ කාලෙකින් යුරෝපේ අපි මේ අපි සෙට් උනේ. මේ හදිස්සිය සිරාට හිතුවේ නැහැ. මේවා මට කෝල් එකක් ආවා උදේ පාන්දර මේ උදේ පාන්දර නේ 10ට වගේ අපේ උදේ පාන්දර තමයි. කෝල් එකක් මෙහෙම මේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ වණ්ඩියක් එක්ක වණ්ඩියක් එක්ක අපි මොකද කරන්නේ වීඩියෝ එකක් ගමුද කියලා. මොකද ඔයාලට ගොඩාක් ඉන්ෆර්මේෂන් දෙන්න පුළුවන් මේකෙන්. මේක වැඩ කරන්නේ කොහොමද? එලවන්න එනවනම් කොහොමද? ඒ ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා නේද? ලංකාවේ කොල්ලෙක් මේ වණ්ඩිය ගෙනියන්නේ. හරිද? පැය 45ක බ්‍රේක් එක තමයි අපි මේ සෙට් උනේ. මේ නවත්තලා තියෙන්නේ. මේක හොල්ලන්න බෑ. 45 යනකම් ඉතින් අපි ආවා. මෙයා මේක ඉන්නේ මොකද වෙන්නේ කියලා අපි දැනගමු. එයාත් එක්ක කතා කරලා මේ විස්තර ටික කොල්ලගෙන් මහගමු. කොල්ලගෙන් මහගමු එහෙනම්. වැඩේ කියන්නේ මේ දවස්වල ශනිකව අඳුර වැටෙනවා. මලයා ගන්න මයික් එක. මේ ඉන්නේ අපේ අද කතානායකයා තීක්ෂණ මලයා. ආයිබෝන්. ආයිබෝන් අයියේ. ආයිබෝන්. ආයිබෝන්. මල්ලි මම එක දවසක් කලින් හම්බෙලා තියෙනවා මයින්ස් වලට ආපු වෙලාවක කොල්ලා මට කතා කරලා අපි සෙට් වුණා. ජර්මනිය කොහේ හරි හරහා හෙන දුරින් ඌ යන්නේ හරිද? කිලෝමීටර් 200 ගණන් ඈත යනකොට කෝල් එකක් දීලා අයියේ මේ ජර්මනිය හරහා යනවා කොහෙද ඉන්නේ කියලා අහනවා. දැන් මේ අද හොඳ වෙලාවට මේ මූ ළඟටම ඇවිල්ලා ඉස්සෙල්ලා මල්ලිගේ විස්තර ටිකක් කියනවාද අපිට? ඔයා ලංකාවේ කොහෙද? මම ඉපදුනේ කොළඹ දුනේවාඩියේ වත්තල. කැමරාවට කියපන්. මම ඉපදුනේ කොළඹ හැදුනේවාඩියේ වත්තල. ගමේ අය ගොඩක් සම්බන්ධතා තියෙනවා මේ වෘත්තියත් එක්ක. ඉතින් පොඩි කාලේ ඉඳන් මම දැක්කා මේ වෘත්තීය සම්බන්ධව වැඩ කරන අය. ඒ අයට එකතු වෙලා මමත් මගේ ගමන පටන් ගත්තා. ඒ කියන්නේ වාගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ නිකන් හීන රැකියාවක්. ඔව් හීනයක්. ඇත්තටම ගොඩක් අය කැමති වුණෙත් නැහැ. ඇත්තම කිව්වොත් අපේ ගෙදර අය කැමති වුණෙත් නැහැ මේ අර ලොරි කාර්යෝ කියන එකනේ තියෙන්නේ. ඒ වුණාට මම ඉතින් ඒකෙන් ඉස්සරහට ගිහිල්ලා දැන් අද මෙතන ඉන්නවා. මට කියන්න තියෙන්නේ එහෙම අර වෘත්තියක් හැල්ලු කරන්නේ නැතුව ඉගෙන ගන්න ඒක ඉගෙනගෙන ඉස්සරහට මෙන්න ඕනම කෙනෙක්ට ඒකෙන් ඉස්සරහටම යන්න පුළුවන්. යන්න පුළුවන් නේ. ඔයා ගැන අපිට ඉස්සෙල්ලා මෙයා විස්තර ටිකක් කිව්වා. මෙයා දැන් ඉන්න පොසිෂන් ගැන අපි ඒවා පස්සේ කතා කරමු. එතකොට වත්තල ගෙවල්. ඔව් වත්තල. බැඳලාද මලයා? බැඳලා. බබාලත් ඉන්නවා එක්ක. බබෙක් ඉන්නවා. පොඩිද? චූටි. පොඩි එක්කෙනෙක් ඉන්නවා. කොල්ලා අවුරුද්දයි මාස 5යි. එතකොට මේක බොල්ලෝ එක අවුරුද්ද කියන මල්ලි? මේක ඇවිල්ලා 2022. 2022 නේ. ඔව්. දැන් මේක ඔයාට වෙන් කරලා තියෙන්නේ. ඔව්. මේක මට ඇලෝකේට් කරලා තියෙන වාහනේ මේක සම්බන්ධව සියලුම දේවල් මම ඉන්ෆෝම් කරන්න ඕනේ. මොනාරි ෆෝල්ට් එකක් ආවත් ඒ දේවල් කම්පැනියත් එක්ක කතා කරලා ඒ දේවල් කරන්න ඕන විදිය ඒගොල්ලන්ගෙන් අහගෙන ඒ අවශ්‍ය අදාළ තැන් වලට යන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. මේකේ එතකොට තියෙන ෆීචර්ස් කියන්න අපිට මොනවාද? මට පේනවා මෙතන කැමරාස් තියෙනවා. මොනවද තියෙන්නේ? ඔටෝමැටික් බ්‍රේක් මේ ඔටෝමැටික් බ්‍රේක් සිස්ටම් තියෙනවා. ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් එක තියෙනවා. එතකොට මේ කැමරාවෙන් අපිට පාරේ තියෙනවා නම් ස්පීඩ් ලිමිට් ස්පීඩ් සයින් බෝඩ් එක ඒ කැමරාව ඩිටෙක්ට් කරලා ගන්නවා මෙච්චරයි ස්පීඩ් එක කියලා. ඒක ඩෑෂ්බෝඩ් එකේ මට පෙන්නනවා. මෙච්චරයි ස්පීඩ් එක දැන් මෙතන යන්න ඕන කියන එක. ඔටෝ කන්ට්‍රෝල් උත් වෙනවද නැහැ? ඔටෝ කන්ට්‍රෝල් වෙනවා. එතකොට මෙතන තියෙනවා නෑ දැන් සයින් එක ගත්තා. අරගෙන ඊට පස්සේ ඒකට අනුව ඔයාගේ ස්පීඩ් එක ඇඩ්ජස්ට් වෙන්නේ නෑනේ. නෑ ස්පීඩ් එක ඇඩ්ජස්ට් වෙන්නේ නෑ මේ මොඩල් එකේ. මීට එහා පැත්තට ආපු මොඩල් එකේ. කියන්නේ දැන් මේකට පස්සේ ආපු මොඩල් එක ස්පීඩ් එකත් එක්කම කන්ට්‍රෝල් උත් කරනවා. ඔකට මෙතන තියෙනවා මේ රේඩාර් එක. මේක තමයි රේඩාර් එක. මේකෙන් ඉස්සරහා වාහනේත් එක්ක තියෙන ඩිස්ටන්ස් එක ගන්නවා. තියාගෙන යනවා. මෙතනින් තමයි ගන්නේ ඩිස්ටන්ස් එක. ඔටෝ බ්‍රේක් ඇක්ටිව් වෙන්නේ මේකෙන්. ඔව් ඔටෝමැටික් බ්‍රේක් සිස්ටම් එක ඇක්ටිව් වෙන්නේ මේකෙන්. ඩිස්ටන්ස් එක ගන්නෙත් මේකෙන්. එතකොට මේක ස්නෝ කාලේදී හරි අමාරුයි එලවන්න මේක වැහෙනවා. වැහුණාට පස්සේ ඒක ඔටෝමැටිකලි පෙන්නනවා ඩෑෂ්බෝඩ් එකේ මල් පන්ෂන් එකක් විදියට රේඩාර් එක වැහිලා තියෙන්නේ. ඔයා දැන් කයාෆුලි ඩ්‍රයිව් කරන්න ඕනේ අපිට නවත්තන්න බෑ වාහනේ. ඔයාට දෙනවා වෝනින්. වෝනින් එකක් දෙනවා. මේවා අරින්න පුළුවන්. ඔව් මේ ඔක්කොම අරින්න පුළුවන්. මේක ඇවිල්ලා මෙතන අපිට
ඕනම දෙයක් තියාගන්න පුළුවන් එතකොට වාඩි වෙන්න පුළුවන් ඒ ඔක්කොම හොඳ හයියයි වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙන්න පුළුවන් හිට ගන්න පුළුවන් වීදුරුවේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඔක්කොම වීදුරුව ක්ලියර් කරන්න පුළුවන් ඊට අමතරව ඊට උඩ එකක් තියෙනවා මේකට නගින්නද නගින් කිසි අවුලක් නැහැ කැඩුණා වගේ කියන්නේ නෑ ගැඩෙන්නේ අඩි තනිකර ඔයාට වීදුරුවම ක්ලීන් ඔය දෙක තමයි දීලා තියෙන්නේ තනිකර වීදුරුවම ක්ලීන් කරනවා වීදුරුවම උන්ට clean දෙකක් කරන්න දුන්නා ඊට වඩා දෙක තවත් නගින්න ඇත්තට හොඳට ක්ලීන් කරගත්තා ඉන්නේ වීදුරුව ක්ලියර් කරන්න මේක හැම ට්‍රක් මොඩල් එකකම එනවද නෑ මේ Volvo එකේ මේ මොඩල් එකේ විතරයි ඊට පස්සේ ආපු මොඩල් එකේ ආව ඊට පහතින් මොඩල් එක මේ ඒකේ මේ වගේ නෙමෙයි මේකේ ලොකු පරාසයක් තියෙනවා ඒක මේ ගොඩක් ඒක නිකන් මේසේ වගේ මේසේ වගේම තියාගන්න පුළුවන් එතකොට මල්ලි දැන් ඔය අවුරුදු කීයක්ද ට්‍රක් ඩ්‍රයිවර් යුරෝපේ 2යි යුරෝපේ 2යි අපිට චුට්ටක් විස්තරයක් කියන්න මෙතන මේක ඉතින් මේක ඇවිල්ලා කූලන්ට් එතන ඔයිල් එක මෙතන ඩීප් ස්ටික් එක ඔයා බලන්න ඕනේ ඩේලි බලන්න ඕනේ නෑ එහෙම බලන්න උවමනාවක් නැහැ ගොඩක් වෙලාවට පෙන්නනවා මේකේ කම්පියුටර් බොක්ස් එකනේ තියෙන්නේ කම්පියුටර් එකෙන් පෙන්නනවා මේ ඔයිල් ලිමිට් එක අඩු නම් මේක ගෑස් එක නේද AC එක AC එකේ 134A ගෑස් එක මූණේ සස්පෙන්ෂන් තියෙන ෂොක්ස් දෙක මූණ සම්පූර්ණ ඔව් කැබ් එකට සම්පූර්ණයෙන්ම හැමතැනම ෂොක්ස් තියෙනවා සහ බැලුන් තියෙනවා එයා බැලුන් තියෙනවා මේ පවර් ස්ටීරින් යුනිට් එක ස්ටීරින් එකත් එක්ක සම්බන්ධ වෙන එක මේ ඔව් ටයර් මාරු කරන්න ගන්න මේ ටික නිකන් අදින්න තියෙන්නේ වහන්න ඔව් ඔක වහන්නයි ඇද්දම වැහෙනවා නිකන් මට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේකයි සීන් එක දැන් මම මේ වාහනේ යනකොට ලංකාවේ අර නිකන් බස් යන්නේ තොරන් වගේ මෙහෙත් මම දැකලා තියෙනවා මේ තොරන් වගේ මේ ට්‍රක් යනවා මේ ඒකට නීති නැද්ද මොනවත් ඒ කියන්නේ ඒකට මොනවත් තහනමක් මුකුත් නැහැ මෙහෙ තානමක් නැහැ ඒ වාහන ගොඩක් වෙලාවට පර්සනල් ඕන කෙනෙක් එයාට කැමති විදිහට ඒක මොඩිෆයි කරගන්න පුළුවන් දැන් මං උනත් මං මේ වාහනයක් ගත්තොත් එහෙම මට ඒක කැමති විදිහට මොඩිෆයි කරගන්න පුළුවන් ඒක කිසිම අවුලක් නැහැ අනිත් එක මේ මෙහෙ පදින වාහන වලට වැඩිය ස්කැන්ඩිනේවියන් පදින වාහන වෙනස් ඔය ඉස්සරහා ක්‍රෑෂ් බාර් එක එනවා ලයිට් ගොඩක් එනවා ගොඩක් වෙලාවට ඔය ලයිට් ගොඩ තියෙන්නේ ස්කැන්ඩිනේවියන් රටවල් වල වාහන කන්ඩිෂන් එක වෙනස් වෙනවා ඒ කියන්නේ වෙදර් කන්ඩිෂන් එක මිස්ට් එක ඒ ඔක්කොම තියෙන හින්දා එයාලට ඒ ඇක්සස් දීලා තියෙන්නේ ඇක්සස් ඔක්කොම දීලා තියෙන්නේ වෙදර් කන්ඩිෂන් එක වෙනස් වෙන හින්දා මෙතන මේ ටැන්කිය තියෙනවා අපිට පොඩ්ඩක් මේක ගැනත් කියන්න ටැන්කිය ලීටර කීයද මේක ටැන්කි දෙකක් තියෙනවා දෙකටම එනවා ලීටර් 980ක් එතකොට මේ ඇඩ්බ්ලූ රොටේෂන් යුනිට් එක මේකෙන් තමයි ඔක්කොම ක්ලියර් කරලා පරිසරයට අවශ්‍ය කරන විදියට මේ ට්‍රක් එකෙන් එළියට දෙන වායුව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරලා එළියට දෙන්නේ මේ ඇඩ්බ්ලූ යුනිට් එක හරහා මේක යුරෝ 6 කියලා තියෙනෙත් ඒක යුරෝ 6 යුරෝ 5 යුරෝ 4 එහෙම තියෙනවානේ මෙහි පාරවල් වල තියෙනවා ගහලා සමහර පාරවල් වල අපිට දාන්න මේ ඒ කියන්නේ එන්ට්‍රි වෙන්න බෑ ඒක ප්‍රොහිබිෂන් එක යුරෝ 5 යුරෝ 6 වලින් එහා පැත්ත යුරෝ 4 එන්ට්‍රි වෙන්න බෑ ගොඩක් වෙලාවට ඔය ඇල්ප්ස් කඳු වැටිය පැත්තට යනකොට එහෙම ඒ වගේ දේවල් තියෙනවා ඊළාට මෙතන තියෙනවා රෝද මේකේ රෝද කීයක් තියෙනවද කොහොමද මේ බාර කීයද ප්‍රෙෂර් එක කොහොමද මැෂින් එකට රෝද 6ක් තියෙනවා බාර් 9යි හැම රෝදකටම වායු පීඩනය තියෙන්න ඕනේ බාර් 9 රෝද 6ක් තියෙනවා මේක මැෂින් එක මේ වාහන දෙකක් තමයි එකට අමුණගෙන යන්නේ මේකත් වෙන වාහනයක් විදිහට තමයි තියෙන්නේ මේක ටේලර් එක මේක තමයි මේ ඉස්සරහ එක නේ මේක ඇවිල්ලා මෙගා ටේලර් එකක් මේක ටයර් මේක මෙගා ටේලර් එක මොකක්ද අනිත්‍ය වුණාද ඒක පොඩ්ඩක් මෙගා ටේලර් කියන එකේ අපි දන්නේ මෙගා බොටල් විතරයි ලංකාවේ මේ ටේලර් එකේ දැන් මේ වෙලාවේ නම් කරන්න අමාරුයි ලෝඩ් එකක් එක්ක ඉන්නේ මම උස් පහත් කරන්න පුළුවන් වහලේ මේකේ දෙපැත්තම ඕපන් කරන්න පුළුවන් උඩ ඕපන් කරන්න පුළුවන් ඒ වගේ ඕනම බඩුවක් පටවගෙන මේ ඕනම තැනකට ට්‍රාන්ස්පෝර්ට් කිරීමේ හැකියාව මේකේ තියෙනවා සාමාන්‍ය මේකේ හයිට් එකේ මේ කියන්නේ ලිමිට් එකක් එහෙම නැහැ කියන්නේ අරන් යන්න පුළුවන් උපරිම ලිමිට් එකක් තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මීටර් 4ට 4.5 ඒ වගේ උසකට ඕනම බඩුවක් ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හයිවේ එකේ අර උඩ එහෙම දාලා යන ඒකේ හයිට් එකේ වදින්න නැති වෙන්නයි යන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ තියෙනවා පළල වැඩි වෙන සීන් එකක් තියෙනවා. එතකොට පළල වැඩි ඒවා ගෙනියනකොට ඒතකොට ලෝ බඩ් කැටගරි එකට තමයි අයිති වෙන්නේ ගොඩක්. එතකොට අපිට ඇඩිෂනලි මෙහෙන් හය කරන්න වෙනවා අපිට සපෝට් එකට ටීම් එකක් පාර ක්ලියර් කරගන්න. ඒගොල්ලෝ තමයි පිටිපස්සෙන් සහ ඉස්සරහින්. ඒගොල්ලෝ ක්ලියර් කරලා දෙනවා පාරේ යන්න ඕන පසුබිම හදලා ඒගොල්ලන්ගේ අතේ තමයි මේ ජොබ් එක තියෙන්නේ.
ඔය එලෝන විතර යාලා පාර්කලිය කරලා දෙන්න. එතකොට කියන්නද ඒ යන ඒ කියන්නේ ඔයාට සපෝට් එකන ඉස්සරහින් පස්සෙන් යන වාහනවල තියෙන මොනවා නීති කියලා යාලටත් මම හිතන්නේ තියෙන ලයිට් අනම් මනම් ඒ ටිකක් නේ. ඔව් ඒගොල්ලෝ කොහොම මෙන්ෂන් කරනවා පිටිපස්සෙන් එන වාහනේට මේ වාහනේ ඕව හයිට් එකක් යන්නේ ඕව විඩ්ත් එකක් යන්නේ ඒ කියන්නේ පළලත් වැඩි දිගත් වැඩි කියන එක මෙන්ෂන් කරලා පස්සේ වාහනයට පෙන්නනවා. එතකොට ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගන්නවා වාහනේ ඉස්සර කරන්න පුළුවන්ද බැරිද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ පස්සෙන් එන කෙනා. මේ මොකක්ද මේක? මේක ඇවිල්ලා කස්ටම් කේබල් එක. මේකෙන් තමයි මේ ලොක් ටික ඔක්කොම මේ ලොක් කරලා තියාගන්නේ මේකෙන්. මේක මේ ලොක් අරින්න බැරි වෙන්න ලොක් කරලා තියාගන්නේ මේකෙන්. මේ නැත්තම් මෙහෙම නිකන් ඇද්ද ගම ඇරෙනවා මේක. දැන් මේ කස්ටම් කේබල් මේක අරින්නේ කස්ටම් එකෙන්. කස්ටම් එකෙන් නෙමෙයි අපිත් අරිනවා. කස්ටම් එකෙන් උතරින වෙලාවල් තියෙනවා. අපි කස්ටම් මෙහෙදි කස්ටම් වෙනවා කියන එක වෙන්නේ ගොඩක් වෙලාවට ස්විට්සර්ලන්ඩ් යනකොට විතරයි. ස්විට්සර්ලන්ඩ් යනකොට අපි කස්ටම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද ස්විට්සර්ලන්ඩ් EU නෑ. එහෙට ගියාම අපි පෙන්නලා මේ අපේ අපි මේ යුරෝපෙන් බඩු අරන් ආවේ කියන එක පෙන්නලා විස්තර කරන්න ඕනේ. හරි. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේ වෙලාවේදී මේක ඇතුලේ තියෙන්නේ සත්තුන්ගේ කෑම තියෙන්නේ. සත්තුන්ගේ අපිට කන්න බෑ. බෑ අපිට කන්න බෑ. සත්තුන්ගේ කෑම තියෙන්නේ. හරි එලගිරි. දැන් මේක පිටිපස්සේ ටේලර් එකේ රෝද කීයක් තියෙනවද? කොහොමද මේකෙත් අර වගේම වාර 9ද? ඔව් වාර 9යි. රෝද 6ක් තියෙනවා, ඇක්සල් 3ක් තියෙනවා. ඇක්සල් 3ක් තියෙනවා. ලංකාවේ වගේ නෙමෙයි. මේ එක ඇක්සල් එක එක රෝදයයි එන්නේ. ලංකාවේ එක ඇක්සල් එක රෝද දෙකක් එනවනේ. මේක ඇවිල්ලා එක ඇක්සල් එක එක රෝදයයි එන්නේ. මේකෙත් ඒ වගේම බාර් 9යි. බාර් 9යි. රෝදේ පළලයි. ලංකාවේ රෝදයකට වැඩිය පළලයි. ඒ වගේම තමයි තව දෙයක් දැන් මේ කට්ටිය දැකලා තියෙනවා බස් අයියාගේ බස් එක මෙහෙම උඩ පහළ යනවනේ. දැන් මේක මම හිතන්නේ මේ එක උස් පාත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ රෝදත් ඒ කියන්නේ එක රෝදයක් මේ උස්සන්න පුළුවන්. මේකෙත් එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. මේකේ රෝදේ ඔටෝමැටිකලි ඉස්සෙනවා ලෝඩ් එක නැති වෙලාවට. දැන් ලෝඩ් එකක් එක්ක ඉන්න ඉඳලා රෝද තුනම පොළොවට බර වෙලා තියෙන්නේ. ඊට අමතරව මේකේ ටේලර් එක අපිට ඕන ප්‍රමාණයකට උස්ස ගන්න පුළුවන්. උස්ස ගන්න පුළුවන්. මේ ඔක්කොම මේ බැලුම් මේ ඇක්සල් හැම එකක්ම බැලුම් උඩ තියෙන්නේ. ඒකට තමයි බැලුම කියන්නේ නේ. බැලුම මේක. ඌ බලන්න ජැකට් එක. හරි එලගිරි. මේක තමයි බැලුම. හරි ඊළඟ තව ප්‍රශ්නයක්. දැන් මෙන්න මේක මොකක්ද? ප්‍රතිචක්‍රීකරණය කරන බඩු අරන් යනකොට තමයි මේක ඇවිල්ලා ඔරෙන්ජ් කලර් එකෙන් අපි මෙන්ෂන් කරන්නේ. අනිවාර්යයෙන්ම මේක දාන්න ඕනේ. ඒක ඉතින් පිටිපස්සෙන් එන කට්ටියට පිටිපස්සෙන් එන එකත් සමහර වෙලාවට ඉස්සරහත් මැෂින් එකේ ওই විදිහටම ඇලුමිනියම් ප්ලේට් එකක් එනවා. ඒක අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ ඉස්සරහින් එන අයට සහ අපිට පොලිසියට එතකොට ඒ අමතරව කස්ටම් එකට ඒගොල්ලන්ට පේන්න මේක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේක නොදා ගියත් ෆයින් එකක් තියෙනවා. ෆයින් එකකුත් තියෙනවා. ෆයින් එකකුත් තියෙනවා. මේක නම් අපිට දැන් අපි මේ ලොකු වාහනයක්නේ. පොඩි වාහනේ එනකොට අපි ඉන්න උඩින් හින්දා පේන්නේ නෑනේ. අපිට පොඩි වාහනේ පේන්නේ නැති හින්දා පොඩි වාහනේ එක්කෙනාට මේක පේන්න මෙන්ෂන් කරලා තියෙනවා. මෙන්ෂන් කරලා දෙනවා. මෙහෙමයි අරයට පේන්නේ නෑ. පේන්නේ නෑ කියලා. බ්ලයින්ඩ් ස්පොට් එකක් තියෙනවා. මේ අස්සෙන් දාන්න එපා කියලා. අස්සෙන් දාන්න එපා කියලා දාලා තියෙනවා. මේ ඔක්කොම රිෆ්ලෙක්ටර්ස් නේ. ඊට අමතරව තව ලයිට් එකක් තියෙනවා මේකේ. මේ මිස්ටකේදී විතරක් දාන්න මීටර් 50 පිටිපැත්තට පේන්නේ. ඒක ඉස්සරහින් දාන්න ඕනේ. මේ දැන් පාකින් මෝඩ් එකේ තියෙන්නේ මේ පැත්ත ලයිට් එකේ යට ලයිට් එක ගොඩක් වෙලාවට මිස්ටකේදී යූස් කරන්න තියෙනවා. ඉස්සරහ ස්විච් එකක් ඒක ස්විච් කරපු ගමන් මීට වැඩිය ලයිට් එක වැඩි වෙනවා. ඒක මිස්ටකේදී විතරයි යූස් කරන්න පුළුවන්. 60 70 80 ඒ උනාට යනවා ඊට වැඩිය. කොහොම කරත් මේ යුරෝපය ඇතුලේ එලවන්න පුළුවන් උපරිම ස්පීඩ් එක 90යි. ඊට එහා එලවන්න බෑ. 90යි. උපරිම මේ යුරෝපය ඇතුලේ රටවල් ගොඩක් 90 100ට යන කට්ටිය ඉන්නවනේ. 100ට යන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් ෆයින්ස් ලැබෙනවා. මටත් හම්බෙලා තියෙනවා. මටත් හම්බෙලා ඒක ඉතින් ෆයින් එක මගේ ෆොටෝ එකත් එක්ක ලස්සනට වැදිලා මම සීට් එකේ ඉන්නවා බෙල්ට් එක දාගෙන ලස්සනට මේ කම්පැනිට එනවා ෆයින් එක. ෆොටෝ එකක් එහෙම ගන්නවා එකෙන් ගන්න පුළුවන් නේ. මේ ළඟදිත් දඩයක් ආවා මේ ජර්මනියෙන් මම ආවේ දඩේ. ටේලරේට වැදිලා තිබුණේ 70ට යන්න ඕන තැන ගිහිල්ලා මම 90ට. 200 යුරෝ 266යි ප්ලස් 6 යුරෝ 272ක් මගේ දඩේ. ටේලරේට වැදිලා තිබුණේ මැෂින් එකට නෙමෙයි පිටිපස්සට කැමරාව අනිත් පැත්ත හරවලා ගහලා තිබුණේ. මෙතන කිව්වා මේ ටැංකි දෙකක් තියෙනවා කියලා නේ. මේ වගේම ටැංකියක් එහා පැත්තේ තියෙනවා. ඔක්කොම ලීටර ඔක්කොම 980යි. 980යි. 980න් කොච්චර දුරක් යන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මම සති දෙකක් විතර දුවනවා. ලීටරේට කිලෝමීටර් දෙකක් තුනක් වගේ තමයි වැඩ කරන්නේ මේ. මේ ටයර් එකක් රත් වෙලා ටයර් එක බර්න් වෙච්ච ගමන් මේ කර්ටන් එකට බලපානවා. කර්ටන් එක ගිනි ගන්නවා.
කරන ගිනි ගන්නකොට ටක් ගාලා අපි එක්කෝ මැෂින් එක ඩිස්කනෙක්ට් කරලා ඉවරලා මැෂින් එක ඉස්සරහට අරගෙන ගින්න පාලනය කරන්න බලන්න ඕනේ. ඒක වාට යනගම මේක මැෂින් ඩිස්කනෙක්ට් කරලා බෑ බෑ බෑ. නවත්තලා අපි ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. මෙතනින් ඩිස්කනෙක්ට් කරන්න තියෙන ෆිට් වීල් එකෙන් ඒ කියන්නේ මෙතනින් තමයි මේ කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ කොටසෙන් තමයි කනෙක්ට් වෙලා තියෙන ෆිට් වීල් එකේ. මේකෙන් ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් ටේලර් එක. ටක් ගාලා ජැක් කකුල් දෙක තියෙනවා උතනින්. ජැක් කකුල් දෙක පල්ලෙහාට දැම්මා. පල්ලෙහාට දාලා ඉවරලා වාහනේ ඩිස්කනෙක්ට් කරා. මේ ඩිස්කනෙක්ට් කරලා ඉවරලා ෆයර් එක්ස්ටින්ගියුෂර් දෙක අරගෙන ගින්න පාලනය කරන්න තමයි try කරන්නේ. ඔයාට කොච්චර වෙලාවක එක දිගට එලවන්න පුළුවන්ද? පැය 4මාරක්. එක දිගට පැය 4මාරක්. අනිවාර්යෙන් බ්‍රේක් එකක් ගන්නවා. ඔව් එක පැය 4මාරක් එක දිගට drive කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 45ක බ්‍රේක් එකක් හම්බ. විනාඩි 45 දෙකට කඩන්න පුළුවන්. විනාඩි 15යි පැය භාගයයි. ඊට පස්සේ ආපහු ස්ටාර්ට් කරන්න පුළුවන් ඊළඟ shift එක. දවසට පැය 9ක් drive කිරීමේ හැකියාව තියෙනවා. අමතර පැයක් අපිට හම්බ වෙනවා හදිස්සියක් තිබුණොත්. හත්තියට දෙපාරක් පැය 10 දෙකක් තියෙනවා. පැය 10 දෙකක් drive කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 9 ඔක්කොම 4මාරේ වගේ දෙකයි. ඕක කන්ට්‍රෝල් කරන්නේ කවුද? ඒක කන්ට්‍රෝල් කරන්නේ ටැකෝග්‍රාෆ් එක කියලා තියෙනවා මේකේ. මේ වැඩ කරන අය අනිවාර්යයෙන්ම මේක දැනගන්න ඕන දෙයක්. ටැකෝ රූල්ස් තමයි අංක 1. ටැකෝ රූල්ස් ෆලෝ කරන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. ටැකෝ එක ගැන ලොකු අධ්‍යයනයක් කරන්න ඕනේ මෙහෙට එන අය. වාහනයට වැඩිය. ඕක තමයි ටැකෝ එකේ බ්‍රේක් රූල් එක. එතකොට මේ ටැකෝ එක චෙක් කරනකොට ඒක සාමාන්‍ය චෙක් කරන්නේ කොයි වෙලාවද? ඒ කියන්නේ මාසෙකට සැරයක්ද කවුද එන්නේ නැත්නම් සතියකට සැරයක් චෙක් කරනවා වගේ හැම shift එකක් ඉවර වුණාම ඒ කියන්නේ ඔයගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක මොකක් හරි කරන්නේ ඉවර වුණාම ඒක ගොඩක් වෙලාවට චෙක් වෙන්නේ අපි මොන හරි ඉන්සිඩන්ට් එකක් වෙලා ඉවර වුණාට පස්සේ පොලිසියෙන් චෙක් වෙනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් ඔතොරිටි එකෙන් චෙක් වෙනවා. ඒ කියන්නේ කොච්චර කාල ඕක හෝල් කරන් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ හිස්ටරි එක සාමාන්‍යයෙන් අපිට වයලේෂන් එකක් වුණොත් මේකේ දවස් 58ක් වයලේෂන් එක තියෙනවා. දවස් 58ක් වයලේෂන් එක තියෙනවා. වයලේෂන් කියන්නේ අපි එක්සිඩ් ඩ්‍රයිව් කරලා තිබුණොත් ඒ කියන්නේ අපිට දීලා තියෙන පැය 9ට එහා අපි ඩ්‍රයිව් කරලා තිබුණොත් එතකොට අපිට විනාඩි 45 බ්‍රේක් එක ගන්න ඕන වෙලාවට කලින් අපි ගන්න නැතුව ඩ්‍රයිව් කරලා තිබුණොත් ඔය වගේ වයලේෂන් එකක් තමයි තියෙන්නේ. ඒතකොට ෆයින් එක? ෆයින් එක ටැකෝග්‍රාෆ් එකේ අදාළ ඒ කියන්නේ අපි දැන් අපි කියමුකෝ රට දැන් අපි ජර්මනියේදී ෆයින් වුණා කියලා. එතකොට ෆයින් එක පොඩ්ඩක් හයි. එතකොට අපි වෙන රටක මේ ටැකෝ එකේ වයලේෂන් එකට අපි කැච් වුණොත් එහෙම ඒ ෆයින් එක ලෝ රටේ හැටියට තමයි ෆයින් එක ලැබෙන්නේ. ඒතකොට මේක දැන් මම තව දැකලා තියෙනවා මේ ඔයාලා යනකොට හයිවේ එකේ කන්ට්‍රෝල් කරන උඩ තියෙනවා මේ කියන්නේ සාමාන්‍ය අපිට අහුවෙන කැමරාස් නෙමෙයි උඩ මෙයාලා වෙනම මොනිටර් කරන ඒවා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ටැක්ස් වදින ඒවා ඒ ඔක්කොම මෙතනින් ඔව් මේ කියන්නේ මේ යුනිට්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ මේ ඇක්සස් යුනිට් එක. මෙතන තියෙනවා තව DKV එක. අනිත් එක චෙක් රිපබ්ලික් වලට මයිටෝ කියලා මැෂින් එකක් තියෙනවා. ඒක මේ මෙතනම ඇතුලේ තියෙන්නේ. ඒ හයිවේ එකේ යනකොට ඒගොල්ලෝ ඔක්කොම අපේ කම්පැනියෙන් ටොප් අප් කරලා තියෙන්නේ. ඒ හයිවේ එකට අදාළ චාර්ජස් ඒගොල්ලෝ ඩිඩක්ට් කරගන්න ඔටෝමැටිකලි. ඔයා ගෙවලාද තියෙන්නේ කියලා ඔටෝ මේකෙන් ගන්නවා. ඔයා යනකොට මං හිතන්නේ ඔයා යනකොට ඒක කෙලිම ස්කෑන් වෙනවා. කෙලිම ඒකෙන් මේ පොඩි නොයිස් එකක් එනවා. ඒ කියන්නේ බීප් සද්දයක් එනවා මේ ඩිඩක්ට් වුණා කියන්න. ඒ කියන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයා ගෙනියන මොනවද කියන එක මත අදාළ වෙන්නේ නැහැ. වාහනේ සියලුම ඩීටේල්ස් දීලා තමයි මේ දේවල් සිස්ටමයිස් කරලා හදලා තියෙන්නේ. එතකොට දන්නවා මේ වාහනේ මේ කම්පැනියේ වාහනේ Volvo එකක්, ටේලරි මේක ඒවා ඔක්කොම টොප් අප් කරලා තියෙන්නේ. වාහනේ ඒ රූට් එක හදන්නේ රූට් ප්ලෑන් එක කම්පැනියේ. කොහෙන්ද යන්නේ කින්ද මන්ද කියන එක විස්තරේ හදන්නේ රූට් ප්ලෑන් එක. ඒක ඔයාට අදාළ නැහැ. ඔයාට තියෙන රෝද මට පෙන්නන රූට් එකේ මට යන්න තමයි තියෙන්නේ. මේ ඉන්න බෑ මේ අත නැමෙන්නේ ඊතලයි මේ ග්ලව්ස් නෑ ග්ලව්ස් කාර් එකේ කොහමද අපි මේ දැන් මෙයා ඉන්න මේක ඇතුලේ හිතන්න පුළුවන් මේක ඇතුලේ මෙයා නිදා ගන්නවා මෙයා මේක උයනවා හැම දෙයක්ම දැන් පැය 45ක් දැන් මේකේ ඔයාට ඒකත් කියන්නේ දැන් මේ ඔයා පාක් කරාම පැය 45 මේ වාහනේ හොල්ලන්න බෑ පැය 45ක් හොල්ලන්න බෑ පැය 45ක් මට මේකේ ඉන්න පුළුවන් කමකුත් නැහැ මෙහෙ නීති හැටියට මම එලියට යන්න ඕනේ වාහනේ නවත්තලා මම එලියට යන්න ඕනේ. ඒ කියන්නේ හොටෙල් එකකට හරි මොටෙල් එකකට හරි මෙහෙ තියෙන මොකක් හරි තැනක මම නවතින්න ඕනේ. ඒ වුණාට අරක තමයි විදිය. ඉතින් ඉන්නවා වාහනේට වෙලා මොකද වාහනේ සිකියුරිටි එකත් බලන්න එපා. බඩු තියෙනකොට ඒ හින්දා ඉතින් ඉන්න වෙනවා. ඉතින් ඇත්තට මේ වගේ තැනක නම් ඇත්තට මොටෙල් මොකුත් නෑ. යනවා ඔයාලට වෙනම තැන මොකද හයිවේ ගන්න මේ හයිවේ එක මැද නවත්තලා යන්න බෑ. ඉතින් මේකෙම තමයි ඉන්න වෙන්නේ. ඇඳක් තියෙනවා. උයන්න පුළුවන් අපි ගිහිල්ලා බලමු මොන ඇතුලේ තියෙන්නේ කියලා. වාහනේ ලයිට් දැම්මා. ඒවට බැටරි තියෙනවද මලේ වුණා තා? ඔව් බැටරි එක තියෙනවා ලොකු බැටරි එකක් තියෙන මේක කොහොමද 24 නේ. වෝල්ටේජ් එක වැඩි. අයියා බලන්න නැගලා ෆ්‍රිජ් එක තියෙනවා සිංක් එක තියෙනවා මම සිංක් නම් ඔය මේ ජර්මනියෙන්ම ගත්තේ ඒවා. බලන්න එක පඩිය තියෙනවා අල්ල ගන්න තියෙනවා.
එකක් එතකොට ඊට අමතර වතුර කෑන් දෙක මේක තමයි ටැකෝග්‍රාෆ් එක මේක ටැකෝග්‍රාෆ් කාඩ් එක මම දැන් ගලවලා තින්න ආයෙ දාන්න ඕනේ මේක තමයි ඉතින් දැන් මේ වෙලාවේ මේ පැය 22යි විනාඩි 26ක රෙස්ට් එකක් කරන් තියෙනවා මේ ටික තමයි ඔයාගේ මේ ප්‍රදේශය ස්ටීරන් එක උස්පාත් කරන්න පුළුවන් මෙතනින් ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා ඉතින් ඩිජිටල් නේ ඔව් ඩිජිටල් එතකොට මේ වගේ මේම ඇක්සල් ලෝඩ් එක ඔක්කොම වැටෙනවා කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන් ඩිස්ප්ලේ එක 900යි 1300 අතර තමයි RPM එක හොඳම මේ ට්‍රක් එක ගියස් කීයක් තියෙනවා ගියස් 12ක් තියෙනවා 12 ඔටෝනේ ඔටෝ ඉතින් තමයි ඉතින් ගියර් සිලෙක්ට් කරන්න තියෙන්නේ මේක R මේක N ඉතින් නියුට්‍රල් මේක හෝල්ඩ් එකේ තියන්නත් පුළුවන් ඒක තමයි ගිය එක එහෙම ඔටෝ ඔටෝමැටික් කියන එක එතකොට මේ DAS කියන සිස්ටම් එක drive alert service ඒ කියන්නේ ඇහැ යන්තම් පිය වෙනවා වගේ නම් එයා මැසේජ් එකක් දෙනවා මෙතනින් කෙලින්ම මේ ඔයා පාක් කරන්න දැන් ඔයා වාහනේ එලවන්න පුළුවන් මට්ටමක නෑ කියලා අම්මට ඒක අනිවාර්යයෙන්ම 2024 ඉඳලා ඒකක් තියෙනවා මේ DAS කියන එක drive alert service එතකොට මේ lane departure එක ලේන් ඩිපාචර් එක එතකොට මේක ඇවිල්ලා මේ එහා පැත්තේ බ්ලයින්ඩ් සයිඩ් එකේ කවුරු හරි පොඩි වාහනයක් ඇවිල්ලා ඉන්නවනම් අතරින් ඉඳන්ම මේ හෝන් එකක් ගහලා පෙන්නනවා. අය ඔයාට ඕන ඩිඇක්ටිවේට් කර හැකියි. ඔව් ඩිඇක්ටිවේට් කරන්න පුළුවන් ඇක්ටිව් කරන්නත් පුළුවන්. එතකොට මේ ඉස්සරහා වාහනේත් එක්ක ඩිස්ටන්ස් තියාගන්න නැත්තම් මේක ඇක්ටිවේට් කරන්න පුළුවන් ඩිඇක්ටිවේට් මේ රිවර්ස් හෝන් එක දාන්නත් පුළුවන් ඔෆ් කරන්නත් පුළුවන්. එතකොට මේ එයා ප්‍රෙෂර් එක. එතකොට මේක හිල් සයිඩ් ඇසිස්ටන්ට් එක වාහනේ පස්සට යන්නේ නැති වෙන්න මේක වාහනේ පස්සට යන්නේ මේක දාපුවම අනිත් එක මේක මේ ඩිප්ලොක් එක ලොක් කරන්න පුළුවන් අන්ලොක් කරන්න ඒ මොකද ඩිෆරන්ෂල් ලොක් එක ඩිෆරන්ෂල් ලොක් එක එතකොට දෙකම එකට යනවා ඔව් දෙක ඒ කියන්නේ ඩිෆරන්ෂල් වෙන්නේ නැහැ ඩිෆරන්ෂල් වෙන්නේ නැහැ කියන්නේ හැරෙනකොට එක පැත්ත ස්ලෝ කරනවා වෙන්නේ එකපාරම ඒ කියන්නේ මඩක හරෙමේදී යූස් කරන්න පුළුවන් හරි හරි හිමේදිත් ඒක යූස් කරන්න වෙන අවස්ථා එනවා මේකේ වාහනේටම මේ වාහනේටම තියෙනවා නැවිගේෂන් සිස්ටම් එකක් ඕකට තමයි අරේලා රූට් එක ප්ලෑන් කරලා දාන්නේ රූට් එක ප්ලෑන් කරලා දාන්නේ කම්පැනි මොබයිල් ෆෝන් එකක් තියෙනවා වාහනේටම තියෙනවා නැවිගේෂන් සිස්ටම් එකක් මේක ට්‍රක් වලට විතරද මේක මේ Volvo ට්‍රක් එකේ විතරයි තියෙන්නේ මේ නැවිගේෂන් සිස්ටම් එකේ අපිට ඇවිල්ලා සර්ච් කරලා කෝඩිනේෂන් එක දෙන්න තියෙන්නේ මෙතන කෝඩිනේෂන් එක දුන්නාම අපිට යන්න පුළුවන් ඊසිම රූට් එක පෙන්නනවා ට්‍රක් වලට විතරයි මේක මේ ට්‍රක් එකට විතරක් ආවෙන එක දෙයක් Volvo එකට මම අනිත් කිසිම ට්‍රක් එකක දැක්කේ නැහැ මේ Volvo එකේ තමයි තියෙන්නේ හීතලයි අද්දක වෙවුලන මං හිතන්නේ දැන් එකට නැත්තම් බිඳුව වගේ තමයි තියෙන්නේ ග්ලව්ස් උත් නැහැ ඒ වචන කියවෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ කොහොම හරි අපි දැන් ඔන්න දැන් ඉන්නේ ඔයාලා බලාගෙන වැදගත් ප්‍රශ්නෙට කොහොමද ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ජර්මනියට එහෙම නැත්නම් යුරෝපෙට එහෙම නැත්නම් හංගේරියාවට එන්නේ කියන එක අපි මෙයාගේ අත්දැකීම් එක්කම අහලා දැනගමු ඔයාලට කොහොමද එතකොට මෙහෙට එන්න පුළුවන් කියලා ඔයාලට ගල්ප ගන්න පුළුවන් කොහොමද මෙයාගේ විස්තරත් එක්කම මම ටිකක් අමාරු ප්‍රොසෙස් එකක ආවේ මොකද හේතුව ලංකාවේ හංගේරියන් එම්බසි එකක් නැහැ මේ යුරෝපෙට එන්න තියෙන ගොඩක් රටවල් වලට එම්බසිස් නැහැ කොහොම ඩොකියුමන්ට් ටිකක් තරම් ඉස්සල්ලාම ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ගියේ සිංගප්පූරුවේ හංගේරියන් එම්බසි එකට සබ්මිට් කරා ඊළඟට වීසා එක එනකම් බලාගෙන හිටියා ඊට පස්සේ තමයි මෙහෙට ආවේ ඇවිල්ලා ඉතින් වැඩ කටයුතු කරා එක්සෑම් තිබ්බා කෝඩ් 95 එක්සෑම් එක තිබ්බා සයිකෝ කියලා මේ සයිකෝ කියලාත් කියනවා ඒ කියන්නේ ඔයාගේ මෙන්ටලිටි එක චෙක් කරනවා ඒ කියන්නේ මේගොල්ලෝ බලන්නේ ක්වික් ඩිසිෂන් එක කියන්නේ හදිසි තීරණ ගන්න පුළුවන් හැකියාව තියනවාද කියන එක හදිසි තීරණ ගන්න පුළුවන් හැකියාව තියන අයට විතරයි මේ වෘත්තිය සාර්ථකව කරගෙන යන්න පුළුවන් මොකද හැම තැනදීම හදිසි තීරණ ගන්න වෙන අවස්ථා බොහෝමයක් එනවා අපි ප්‍රැක්ටිකලි වැඩේ කරගෙන යනකොට. එතකොට ඒක ඒගොල්ලෝ මේන්ම බලන දෙයක්. ඒ කියන්නේ ඒක ඔයා මෙහෙ ඇවිල්ලා තමයි කරේ. ඒක මෙහෙට ආවේ කොහොමද ඔයා කොහොමද ඒජන්සියක් කරහද නැත්නම් කොහොමද ඒක කරගත්තේ? ඒජන්සියක් කරහා තමයි මම මෙහෙට එන්න පෙළඹුණේ. එතකොට ඒජන්සියෙන් සපෝට් එක දුන්නා උපරිමම ඊට අමතරව මගෙත් හැකියාව තිබ්බා ඒ කොමත් එක්ක තමයි ඉතින් මේ වෙනකම්ම මේ ගමන ආවේ මේන්ලිම එනකොට මේ සම්බන්ධයෙන් කොච්චර දැනුම තිබ්බත් මෙහෙට ආවට පස්සේ ඒක සීරෝ තමයි ආයි මුලින් ඉඳන් ස්ටාර්ට් කරන්න ඕනේ කරගන්න මේ සම්බන්ධයෙන් අවුරුදු 10ක්ද ඊට එහාද තිබ්බ කියන එක ඒක මෙයාලට අදාළ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සිස්ටම්
අපිට කොච්චර එක්ස්පීරියන්ස් එක තිබ්බත් එයාලා බලන්නේ මෙහෙට ආවට පස්සේ 0 බිඳුවේ ඉඳන් තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි සිද්ධාන්තේ. එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මේ ගැන ඉගෙන ගන්න, මේ ගැන හොයන්න, මේ ගැන බලන්න, ලංකාවෙත් මේක try කරන්න, සයිඩ් එක චේන්ජ් කරගන්න එක විතරයි තියෙන්නේ මෙහෙට ආවට පස්සේ. වම දකුණ මාරු කරගන්න විතරයි. සයිඩ් එක චේන්ජ් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් මෙහෙට එන්න ප්‍රොසෙස් එක ලේසිද? ඒ කියන්නේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විතර ලංකාවේ මෙහෙට එන ප්‍රොසෙස් එක ලේසිද? එතකොට ඒකට මොනවද තියෙනවා රික්වයර්මන්ට්ස් මොනවද? ඒකට තමන් තුළ තියෙන්න ඕනේ මේක මෙහෙ යන්නේ හයි ස්කිල් කැටගරිය එකේ. තමන් තුළ හැකියාව උපරිමයටම තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව තමන් මේ ගැන ලොකු අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව තමන්ගේ වාසනාව කියන එකත් බලපානවා. මොකද වීසා එකට ඇප්ලයි කරලා වීසා එක පොතට ලැබෙන්න ඒක ලැබෙයිද නොලැබෙයිද කියන එක අපිට තීරණය කරන්න බෑ. අපිට කරන්න පුළුවන් හරිම විදියට ඒ දේවල් ඒ අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් ටික සබ්මිට් කරලා බලාගෙන ඉන්න විදියට බලාගෙන ඉන්න එක විතරයි. එතකොට සාමාන්‍ය කොච්චර කාලයක් වගේ යනවද මේ වීසා ප්‍රොසෙස් එක වෙන්න ඊළඟට මෙහෙට එන එක ඒ ටික ඔක්කොම සාමාන්‍යයෙන් ගාන ඒ ටික ඔක්කොම කොච්චර කාලයක් යනවද? මම ඉන්නෝල් වෙලා අවුරුද්දයි මාස 4ක් බලාගෙන ඉඳලා තමයි මේ ගමන ආවේ. කොච්චර ප්‍රමාණයක් ගියද මුදල්? මුදල් ලක්ෂ 30කට වැඩිය ගියා. ඔව්. ඒ කියන්නේ මම වේදන් කරපු කලින්ද? අවුරුදු දෙකකට කලින්. 2020 දැන් 26 යන්නේ 24 ආවේ. 24 පෙබ්‍රවාරි වල තමයි මම මෙහෙට ආවේ. එතකොට ඒ කියන්නේ දැන් සමහර විට වැඩි වෙන්න පුළුවන්. වැඩි ඒ කියන්නේ මේ මම කියන්නේ මම හැම දරපු වියදමක් හැම දරපු වියදමක්. මේතොර සිංගප්පූරු යන ගමනට වෙනම වියදමක් දරුවා. ටිකට් එකේ ඉඳලම තමන්ට තමයි කරගන්න තියෙන්නේ. හැබැයි ඒ දේවල් හරියට කරගත්තොත් වරදින්නේ නැහැ. ඒ වියදම තමන්ට දරා ගන්න පුළුවන් නම් තමන්ට කරගන්න පුළුවන් නම් ඇවිල්ලත් මෙහෙ වැඩේ කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම තමන්ට ජීවිතේ දිනන්න පුළුවන්. අපිට දැන් කියමු ඔයා ඉන්න තත්ත්වය මොකද්ද? ඔයා ඉන්න තැන මොකද්ද? අපිට ලොකු විස්තරයක් කිව්වා මෙයා දැන් ඉන්නේ මේ තැන කියලා. ඉතින් අහන් බලන් ඉන කටට සතුටු වෙන්න ඕන කාරණයක් ඉතින් ඒකත් කියමු. මම ඉතින් දැන් මේ කම්පැනියේ ටීචර් කියන කැටගරි එකේ ඉන්නේ. ඒ කියන්නේ මම ඩ්‍රයිවර් නෙමෙයි. මට දැන් අදටත් උගන්වන්න අය එවන්න අහනවා. මම මේ දෙන්නෙක්ට යෑමේ අපහසුතාවයේ හින්දා මම ඒක කරන්න එපා කියලා තියෙන්නේ. මම දැන් මේ ඉන්ටර්නැෂනල් කම්පැනි එක දැනට මගේ අල්ලපු රටේ අයටත් උගන්වනවා. එතකොට මේ රටේ අයටත් උගන්වනවා. ඒ වගේ තැනකට මට එන්න හම්බුණා මගේ තියෙන හැකියාවත් එක්ක. ඒ කියන්නේ අපිට සතුටු යුතු කාරණයක්. අනිවාර්යයෙන්. අවුරුදු දෙකක් තුල ගේමක් ගැහුවා. එහෙනම් අපි අන්තිමට ආවම මේ එන කට්ටියට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන්. එන්න තමන් හැම වෙලේම තමන්ට දෙන ටාස්ක් එක කම්පැනියත් එක්ක කතා කරලා හරිම විදියට කරන්න පුළුවන් වෙන විදිහේ මානසිකත්වයක් ඉස්සල්ලාම හදාගන්න ඕනේ. තමන්ට ලැබෙන ඒ ටාස්ක් එක කොහොමද කරන්නේ, මොන විදියටද කරන්නේ, එතකොට ටයිම් මැනේජ්මන්ට් අපි ලෝඩින් අන්ලෝඩින් ටයිමින් හරියටම ෆලෝ කරන්න ඕනේ. ඒ මොකද ඒ අපොයින්ට්මන්ට් වලට අපි ගියේ නැත්නම් ඊළඟට ආපහු අපේ කාල සීමාව පස්සට යනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒවා මේක වෙනුවෙන්ම කැප වෙන්න බලාගෙන ඉන්න ඕනේ. වෙදර් කන්ඩිෂන් එක වෙනස් වෙනවා. වෙදර් කන්ඩිෂන් එක හැම වෙලෙම වෙනස් වෙනවා. ඉන්ටර්නැෂනල් දුවන මේ අය මුණ දෙන ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ මේ කලාපෙන් කලාපෙට සමහර කලාපවල හිම, සමහර කලාපවල වැහි, සමහර කලාපවල පාර පේන්නේ නැතරමට මීදුම, ඔය වගේ දරුණු තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. පොටුගල් පැත්තේ එහෙම කිව්වොත් නියමයි. ඔව්. බීච් එකයි රස්නේ නියමට වෙන්න පුළුවන්. ඒ පැත්ත පොඩ්ඩක් රස්නේ. මෙහෙට සීතලයි. මේ උඩාට යන්න දැන් පෝලන්ඩ් පැත්තට, චෙක් රිපබ්ලික් පැත්ත එහෙම යන්නම බැරි තරම් හිමෙන් වැහිලා තියෙන මේ වෙලාවේ. ඒ පැත්තට පොඩ්ඩක් ඒ පැත්තට සාමාන්‍යයෙන් ලොකු හිමපතනයක් තියෙන පැති. ඉතින් එන්න මේ වෙනුවෙන්ම කැප වෙන්න බලාගෙන එන්න කිසිම දෙයක් ගැන වෙන ඒ කියන්නේ මේකට ආවට පස්සේ වෙන කිසිම දෙයක් ගැන බාහිර දේවල් ගැන හිතන්න පුළුවන් කමකුත් නැහැ. හිතුවොත් මේක කරගන්න බැරි වෙනවාමයි. ඒක හැටි. මේක වෙනුවෙන්ම කැප වෙලා මේක කරගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් හිටියොත් අනිවාර්යෙන්ම එන්න මේක කරගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. මේ කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ තියාගෙන ආවොත් මේ වැඩේ කරන්න බෑ. මේක වෙනුවෙන්ම කැප වෙන්න ඕනේ. මොකද මේක ලොකු වක්කීමක්. පාරේ දුවන ලොකුම වාහනේ කෝටි ගානක බඩු අරන් යන්නේ. ඒතර පොඩි එහා මෙහාවක් මිස්ටේක් එකක් වුණොත් එහෙම ඩැමේජ් එක කොහෙන් කෙලවර වෙයිද කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. මට ප්‍රශ්නයක් අහන්න
අමත වුණා මේ කෝටි ගානක වඩු තියෙනවා කිව්වහම හොරෙක් આવොත් එහෙනම් මොකද වෙන්නේ මේකට හොරු වෙනවද එහෙනම් ඔයා පාක් කරලා ඉන්නකොට දැන් පැය 45ක් හොරෙක් ඇවිල්ලා වඩු එහෙම උස්සන්න පුළුවන් ඒගොල්ලෝ එහෙම වුණොත් අපිට කම්පැනියෙන් ඉන්ෆෝම් කරලා තියෙන දෙයක් තමයි අපි ඔයාලා ඉන්න කැබින් එකේ ඒ විදිහටම ඉන්න ඒවා ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ ඔයාලා ඇටැක් කරන්න යන්න එපා මොකද ඒගොල්ලෝ එන්නේ ටීම් එකක් එක්ක සමහර අයගේ අත්වල වෙපණුත් තියෙනවා ඒක නිසා ඔයාගේ සේෆ්ටිය ඔයා ඉස්සෙල්ලාම හදාගන්න ඒ බඩු ඔක්කොම ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ ඒවට අවශ්‍ය ඇක්ෂන් ඕනම වෙලාවක ගන්න පුළුවන් මොකද මේවා මේ කෝඩිනේෂන් එකත් එක්ක යන්නේ අක්ෂාංශ දේශාංශ කියලා තියෙන්නේ එතන මේ වාහනේ නවත්තලා තියෙන දැන මේ කෝඩිනේෂන් එක දැන් කම්පැනිය දන්නවා කොයි වෙලේ කොතනද තියෙන්නේ මොන හරි ඉන්සිඩන්ට් එකක් වෙච්ච ගමන් ඉමර්ජන්සි කෝල් කරන්න විතරයි තියෙන්නේ මේ ක්ෂණික පොඩි වෙලාවක් ඇතුළත මේ අවශ්‍ය ඒ සම්බන්ධ වක්කීම දරන අය මෙතනට එනවා ඉතින් ඒක නිසා මොනම වෙලාවකවත් එහෙම ටීම් එකක් එනවා නම් ඒගොල්ලන්ට ඇටැක් කරන්න යන්න එපා තමන්ගේ පාඩුවේ ඉන්න එක තමයි හොඳම දේ ඕන දෙයක් අරන් ගන්න මට දුන්නොත් ඔව් අනිවාර්යෙන්ම අන්තිම ප්‍රශ්නේ මේ තව එකක් ආව මෙහෙන් ආව එක දැන් මේක පාර එලවනකොට පංච එකක හුලං ගියොත් එහෙනම් මොකද කරන්නේ හුලං ගියොත් අපි අදාළ අපිට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරලා ඉවරලා අපි පුළුවන් තරම් සයිඩ් එකකට අරගෙන හයිවේ එක අපිට තියෙනවා ට්‍රයැන්ගල් එකක් තියෙනවා ට්‍රයැන්ගල් එක මීටර් 100ක් පිටිපස්සෙන් තියන්න ඕනේ පස්සෙන් එන වාහන දැනුවත් කරන්න ඕනේ ඊට පස්සේ අපි අපේ කම්පැනිට කතා කරලා ඉන්ෆෝම් කරලා ඒ විස්තර කරන්න ඕනේ ඊට පස්සේ ඉමර්ජන්සි ටයර් සර්විස් එකක් එනවා ඒ කියන්නේ මේ ජංගම ටයර් කඩයක් ජංගම ටයර් කඩයක් ගොඩක් අය මෙහෙ වැඩ කරන අය නම් දැකලා ඇති ජංගම ටයර් කඩේ එනවා ඒගොල්ලෝ ටයර් තරන් එන්නේ ඒගොල්ලෝ ගාව සියලුම දේ තියෙනවා ඒගොල්ලෝ වැඩේ කරනවා ටයර් එකේ ඉඳන්ම මාරු කරනවා රිම් ඕන රිමුත් තරන් එනවා ඒගොල්ලෝ ඔක්කොම ඒ කියන්නේ අපිට මෙහෙ ඉන්සිඩන්ට් එක හරියට ඉන්ෆෝම් කරන්න විතරයි තියෙන්නේ සියලුම දේ ඒගොල්ලෝ සතුව තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ වැඩ කොටස කරනවා අපිට වාහනේ අයින් කරන්න ඕනේ ඉන්ස්ට්‍රක්ෂන් ටික දීලා දිනවනේ ඒ විදිහට අයින් කරගෙන අපිට මේ දැන් මේ බ්ලයින්ඩ් ඒරියා එක නම් ලයිට් එකක් තියෙනවා පත්තු කරලා තියන්න පස්සෙන් එන අයට පේන්න එතකොට සන්ෂයින් ගොඩක් වෙලා තියෙන වෙලාවක නම් ට්‍රයැන්ගල් එක තියලා තියෙනවා මීටර 100ක් පිටිපස්සේ ඕම තමයි මේ අපේ වෘත්තියේ මේ ටයර් එකක් පංචරයක් වුණාම කරන්න ඕන දේවල් ඒ වගේ සිටුවේෂනේදී ගන්න ඇක්ෂන්ස් ටික. ඉතින් එහෙනම් ඔන්න ওই ටික තමයි මං හිතන්නේ අපි ඔක්කොම ටික ඇහුවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ කමෙන්ට්ස් දාන්න අපි මෙයන් අහලා ඔයාලට උත්තර දෙන්න. එනදී අදට අපි සමගමු අපේ ශ්‍රී ලාංකික සහෝදරයත් එක්ක බලන් හිටපු හැමෝටම අපි එහෙනම් ආයිබෝන් කියමු. ආයිබෝන් කියන්නත් බෑ මම ඇඟිලි දෙන්නේ නැහැ ඊතලයි.